ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පැරා ඔලිම්පික් කමිටුව AIMS ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල අනුග්‍රහය යටතේ මෙවර මැලේසියාවේ පැවති ලෝක තරුණ සැණකෙළියට සහභාගී වීමට ලෝකයේ තරුණ නායකින් 15 දෙනෙකුට අවස්ථාව උදා වුණා. ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් අවස්ථාව හිමි වුණේ 12 හැවිරිදි බසා මුර්තසාටයි. ශ්‍රී ලංකාවේ ලාබාලතබ මොයිතායි ශූරයෙකු වන බසා මුර්තසා මෙම ලෝක තරුණ සැණකෙළියට සහභාගී වූ ලාබාලතබ තරුණ තානාධිපතිවරයාද වුණා. නොවැම්බර් 20 සිට 24 දක්වා මලේසියාවේ කුවාලාලම්පූර්හිදී මෙම වැඩසටහන පැවැත්වුණා. ඔහුගේ අදහස් ඔහු බෙදා ගැනීමෙන් ක්‍රීඩාව විශේෂයෙන් මොයිතායි ක්‍රීඩාව විනය, ධෛර්යය, එකමුතු බව සහ තරුණ පිණිස් මානසිකව සහ ශාරීරිකව ශක්තිමත්ව ගොඩනගා ගැනීමට උදව් වන බව පැහැදිලි කළා. My name is Bassa Murtasa, a 12-year-old Muay Thai athlete from Sri Lanka. I began martial arts at the age of 3 and today I have proudly represented my country in 3 IFMA Youth World Championships in Malaysia, in Thailand and the UAE, winning medals and learning lessons that shaped who I am. What makes me unique is not just the sport I practice, but the values it has given me. Muay Thai teaches respect, discipline, courage and most importantly, unity. Inside the ring, we compete, but outside the ring, we stand together as one family. මෙම ලෝක තරුණ සැණකෙළියේදී ශ්‍රී ලංකාවට අභිමානය ගෙන ආ බසා මුර්තසා එකොද්දා දිවයිනට පැමිණි අතර ඔහුට එහිදී හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. මගේ නම බස්සා මුර්තසා. මට අවුරුදු 12යි. මම මොයි තායි ක්‍රීඩකයෙක්. මම ට්‍රේනින් කරන්නේ IMA මාෂල් ආර්ට් ක්ලබ් එකේ මාස්ටර් ෆයිට් යටතේ. මම රිප්‍රසන්ට් කරන්නේ ශ්‍රී ලංකන් මොයි තායි ෆෙඩරේෂන් එකේ. මම මේ UTS World Youth Festival එක පාටිසිපේට් කරා. මැලේසියා එක තිබ්බේ. මම ලෝකේ ස්පෙෂල් යූත් ඇම්බැසිඩර්ස් ගෙන් 15 දෙනෙක්ගෙන් එක්කෙනෙක් මාව තෝරාගත්තා. රයිසින්ට ගේද මාතෘකාව යටතේ ස්පීච් එකක් කරා. ඊට පස්සේ World Youth Forum ඉවෙන්ට් එක මම හොස්ට් කරා. ඒ ඔපචුනිටි එක මට ලබා ගත්තා. මෙඩල් එක මට ලැබුණා ස්පෙෂල් යූත් ඇම්බැසිඩර්ස් 15 දෙනාට ලැබුණා මේ මෙඩල් එක. නෙක්ස්ට් ඉයර් කොසෝවල තියෙන IFMA Youth World Championship එකේ පාටිසිපේට් කරලා ලංකාවට ගෝල්ඩ් මෙඩල් එකක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මම සදක් අලේ මුර්තසා බස්සාම්ගේ කළමනාකරු. අපි මේ ගිහිලා මැලේසියාවේ කෝලාලම්පූර් වල තිබ්බා UTS United Through Sports කියලා ඉන්ටර්නැෂනල් ඕගනයිසේෂන් එකක්. ඒ ඕගනයිසේෂන් එක කියන්නේ ඒ තැනකට ගිහිල්ලා මේ වගේ අචීව්මන්ට් එකක් ලබා ගත්තක් ගැන.